ලොකුම ඔබ්ස්ටකල් එක තමයි goodness. ශ්‍රේෂ්ඨත්වයට තියෙන ලොකුම බාධකය තමයි පිළිඳින හොඳකම. හොඳකමට අහු වෙන්න එපා. අපේ දූලයි ස්වාමීන් වහන්සේලායි ස්වාමිතුමාගේ ආශ්‍රමයට මේ ළඟදී වැඩියා. අර විශ්වවිද්‍යාල කටයුතු පටන් ගන්න. උන්වහන්සේ මම අන්තිමට දුන්න අවවාදෙත් ඒක. අපේ හාමුදුරනේ දරුවනේ ඔබතුමීලා එහෙ ගියාට පස්සේ හොඳකමට එහෙම අහු වෙන්න එපා. ඔතේ ඉන්න මිනිස්සු ඔක්කොම හොඳයි. ඒ ඔක්කොම හොඳයි. නිතර හොඳ එක ජීවත් වෙනකොට පිටින් මිනිස්සුන්ට හිතෙනවා මේ ලෝකේ හරි හොඳයිනේ කියලා. ඔබ බහරි ආසයි පිටින් හොඳට. ඒක ක්ලේශයක්. ඔබ හරි ආසයි හොඳට. මිනිස්සු හොඳින් කතා බස් කරලා ඉන්නවනම් ඔබට ගරු සත්කාර දක්වනවා ඔබට ආදරේ පෙන්නනවා නම් ඔබට තැන දෙනවා නම් ඔය හිත හරි ආසයි ඒවට. ඔය හිතේ හිතේ වෙලාවක මේ ලෝකේ හරි හොඳයිනේ කියලා. ඔබට අමතක වෙනවා පිටින් ඔය තියෙන්නේ ඔබම විසි කරපුවා ආපහු එනේවා කියලා. ඔය ටික ඉවරනවා දවසක කියලා. අර කකුල වල වෙන වැඩේ වෙන්නේ පිටින්. දුර හොඳට ජබු ගගහ පිනුම් ගගහ ඉන්නවා වතුර හැලියට වෙලා. ඇයි වතුරේ හෙට මෙහෙට පාවෙවි ඉන්න තියෙන්නේ පිටින්. නාතු දන්නේ නැහැ. වතුරේ වාදිනේ තියෙන ලිපේ කියලා. තව ටික වෙලාවක් යනකොට පිටින් වතුර ටික හොඳටම රත් වෙනවා. ඌ හොඳයි කීක හිටපු තැනට වෙලා තමයි පිටින් මක් වෙන්නේ නේද? මැරෙන්නේ වෙන්නේ. එනිසා පින්වතුනි ඔබ හරි පින්වන්තයි. ඒ පිනට තමයි ඔබට ඔය වගේ පිරිසක් ඇසුරු කරන්න හම්බෙලා තියෙන්නේ. ඒ හොඳයි. නරක නෑ හොඳයි. නැවත ඔබ හොඳකමට අහු වෙන්න එපා.